ඔයාලට අරගෙන ආවේ කෑවුණු තැන කන්න පුළුවන් මල්ගෝව කරියක්. ඉතින් මේක ඔයාලගේ ගෙදර තියෙන කුළු බඩු වලින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු මේක හදන විදිහ බලන්න. මම අද මේක හදන්නේ මල්ගෝව ග්‍රෑම් 250කින්. මේ ටික මම මේ වගේ කෑලි වලට කපාගෙන හොඳට සෝදගෙන තියෙන්නේ. අපි මුලින්ම මල්ගෝව ටික තඹගෙන ඉන්න ඕනි. ඒකට මම මේ වගේ හොඳට උතුරන වතුර එකකට මේ මල්ගෝව ටික දාගන්නවා. ඊළඟට මම කහ කුඩු වලින් තේ හැඳි කාලක් දානවා. ඒ වගේම ලුණුත් තේ හැඳි කාලක් එකතු කරනවා. දැන් පොඩ්ඩක් මික්ස් කරගමු. මේ ටික විනාඩි 2ක් වගේ තඹ ගත්තාම ඇති. දැන් මම මේ ටික ලිපෙන් බා ගන්නවා. හරි, එහෙනම් අපි බලමු මේ රසම රස කරිය හදන විදිහ. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි එකහමාරක් දානවා. තෙල් ටික රත් වීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි එකහමාරක් විතර දාමු. තව මේ වගේ කපාගත්ත අමුමිරිස් කරල් දෙකකුත් එකතු කරනවා. දැන් තප්පර 30ක් විතර මේ ටික මික්ස් කරගමු අපි. ඊළඟට මම මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියක් එකතු කරනවා. ඒ වගේම රම්පේ කරපිංචා ස්වල්පයකුත් දානවා. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගමු විනාඩියක් වගේ. ඊළඟට මම මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩි දෙකක් දානවා. මේ ටිකත් දැන් මික්ස් කරගෙන විනාඩි 3ක් විතර පිස ගන්න ඕනේ අපි. ඊළඟට කහ කුඩු වලින් තේ හැඳි කාලක් දානවා. තව මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. 3-5 කුඩු තේ හැන්දක් එකතු කරගමු. ඒ වගේම මම ලුණුත් තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් මේ ටික මික්ස් කරගෙන විනාඩි 2ක් විතර පිස ගන්න ඕනි. ඊළඟට මම තඹගත්ත මල්ගෝව ටික මේකට එකතු කරනවා. විනාඩියක් වගේ දැන් හොඳට මේක මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම වතුර කප් භාගයක් දානවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට පියනෙන් වහලා අඩු ගින්දරේ විනාඩි 6ක් 7ක් විතර පිස ගන්න ඕනි මේක. මේ තියෙන්නේ විනාඩි 7කට විතර පස්සේ. ඔයාලට මේ වෙලාවේදී ලුණු රස බලලා මදිනම් එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි එහෙනම් මේ රසම රස කරි එක හදලා ඉවරයි. ඉතින් මේක හරිම ලේසියෙන් අඩු වෙලාවකින් හදාගන්න පුළුවන් කරි එකක් තමයි. ලේසි කෑම වර්ග හදන්න ගොඩක් අය කැමතියිනේ. ඒ වගේ අයට නම් මේ රෙසිපි එක පංකාදු 5යි. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික.